2026 අලුත් අවුරුද්දේ ඔයාලා එනවද මගෙත් එක කාබනෝරා එකක් හදන්න? මේ වීඩියෝ එක රසට යන්න කැමති ඔයාටමයි. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. Hello, welcome back to my YouTube channel. රසට යන්න කැමති, රටවටේ ඇවිදින්න කැමති ඔයාට පුළුවන් channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මොනවාද ඕන වෙන්නේ කියලා බලමුකෝ මුලින්ම. මං හදන්නේ පාස්තා වලින් කාබනෝරා එකක්නේ. ඒ නිසා තමයි මේ ස්පයිරල් කාබනෝරා එක ගත්තේ. ඊට පස්සේ ඇස්ට්‍රා processed cheese එක මං fresh milk කෝප්පයක් විතර අරගෙන තියෙනවා. මෙන්න මේ ingredients වලින් තමයි ගොඩක්ම රස එන්නේ. පුංචියට කපාගත්ත ලූණු, බිම්මල්, chicken, නයි මිරිස්, සුදු ලූණු. ඉතින් මේකෙන් බිම්මල් එකයි chicken එකයි මං සෙල්සියස් 110ට එයා ෆ්‍රයි එකේ විනාඩි 20ක් විතර දාලා ඒකේ මොයිස්චර් එක හොඳටම අඩු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට කාබනෝරා එක ගානිෂ් කරන්න පාස්ලි කොළ ඕන වෙනවා. එහෙනම් අපි හදන්න පටන් ගමු. මුලින්ම මම පෑන් එක ලිපෙන් තියාගෙන ඒක රත් වෙනකොට ඇස්ට්‍රා පොඩ්ඩක් එකතු කරගත්තා. දැන් මම මේකේ සුදු ලූණුයි රන්වන් පැහැවෙනකම් බෙදගන්න තමයි හදන්නේ. මොකද මම බිම්මල් එකයි chicken එකයි කලින්ම එයා ෆ්‍රයර් දාලානේ තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒක ආපහු බෙදගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඕගොල්ලෝ තෙල් කන්න අකමැති නම් මෙන්න මේ ට්‍රික් එක පාවිච්චි කරන්න. ගොඩක් තෙල් යන්නෙත් නැහැ. එතකොට කෑමක් වුණත් අගුණ නැතුව ඔයාලට කන්න පුළුවන්. මම ගොඩාක් වෙලාවට මේ විදිහට ටෙම්පරාදු කරන දේවල් එයා ෆ්‍රයි එකේ දාලා හාෆ් ෆ්‍රයි කරලා තමයි අරගන්නේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව සුදු ලූණු එකයි ලූණු එකයි රන්වන් පහ වෙනකම් බෙදුණා. ඊට පස්සේ තමයි මම බිම්මල්, chicken, නයි මිරිස් ටික එකතු කරගත්තේ. කාබනෝරා හදනකොට නයි මිරිස් ඇඩ් කරන එක නම් සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. අපේ ගෙදර ඉන්නවා සැරට කන්න කැමති කෙනෙක්. ඒ නිසා තමයි මම ඒකට නයි මිරිස් එකතු කරගත්තේ. ඊට පස්සේ ඇති පදමට ලුණු, ගම්බිරිස් ඔයාලට පුළුවන් එකතු කරගන්න. මේ වෙනකොට අපේ අනිත් අමුද්‍රව්‍ය ඔක්කොම හොඳට බැදිලා තියෙන නිසා ඔයාලට පුළුවන් මේ වෙලාවේදී fresh milk කෝප්පෙත් එකතු කරගන්න. ඉතින් මම මේ හදන්නේ දෙන්නෙක්ට. එතකොට මම මේ කියන measurements ඔක්කොම තියෙන්නේ 2 portion කාබනෝරා එකකට විතරයි. විනාඩි 3-4ක් මේ විදිහට අඩු ගින්දරේ කුක් කරනකොට ඔයාලට හිතා ගන්න බැරි තරම් සුවඳක් එනවා. මුළු කුස්සිය මේ සුවඳෙන් පිරෙනකොට මේක හදලා ඉවර වෙන්නේ කොයි වෙලාවෙද කියලා තමයි ඔයගොල්ලන්ට හිතෙන්නේ. ඒ තරම්ම සුවඳක් එනවා. අන්න ඒ වෙලාවට ඔයාලට පුළුවන් තඹගත්ත පාස්තා ටික මේකට එකතු කරගන්න. පාස්තා එකතු කරලා හොඳට කලවම් කරලා තව විනාඩි 6-7ක් ඔයාලා මේක අඩු ගින්දරේ ලිපේ තියාගන්න ඕනේ. එතකොට තමයි මිල්ක් ටේස්ට් එක, ලුණු ගම්බරිස් වල තියෙන ටේස්ට් එක පාස්තා එකත් එක්ක හොඳට කලවම් වෙන්නේ. අවසානෙට කරන්න තියෙන්නේ චීස් එකතු කරන එක. ඉතින් චීස් දැම්මට පස්සේ ගොඩක් වෙලා ලිපේ ගින්දර තියන්නේ නැතුව මං එහෙමම ලිප ඔෆ් කරා. ඊට පස්සේ අපි දෙන්නගේ ප්ලේට්ස් වලට බෙදලා මං ඒකට උඩිනුත් චීස් පොඩ්ඩක් දැම්මා. මොකද කාබනෝරා එකේ චීස් හැපෙනකොට මට නම් මාරම රසයි. ඊට පස්සේ මේ විදිහට පාස්ලි කොළ වලින් මං කාබනෝරා එක ගානිෂ් කරගත්තා. ඉතින් ඔයාලට පේනව නේද මේකේ තියෙන රස පාට? ඒ වගේම තමයි මේක මාරම රසයි. හරියට නිකන් අපි කඩෙන් අරගෙන කන කාබනෝරා එකක් වගේ. ඉතින් ඕගොල්ලෝ try කරලා බලලා මට කියන්න ඕගොල්ලෝ හදපු කාබනෝරා එකේ රස කොහමද කියලා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. bye bye.